අපි හැමෝම VPN කියන වචනය අහලා තියෙනවා. සමහරු සෝෂල් මීඩියා බ්ලොක් වුණාම පාවිච්චි කරනවා. තවත් සමහරු ගේම් ගහන්න පාවිච්චි කරනවා. හැබැයි ඔයා දන්නවාද VPN එකකින් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා? මේකෙන් ඔයාගේ ආරක්ෂාව වැඩි වෙනවාද? නැත්නම් ඔයාගේ ඩේටා හොරකම් කරනවාද? අද වීඩියෝ එකකින් අපි කතා කරමු VPN එක ඇතුළාන්තය ගැන සරලවම. VPN කියන්නේ Virtual Private Network කියන එක. මේක තේරුම් ගන්න මම ලේසි උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යන්නේ මහා පාරක යනවා වගේ කියලා. ඔයා කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා ඕනෑම කෙනෙකුට විශේෂයෙන් ඔයාගේ ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර්ට පේනවා. හැබැයි ඔයා VPN එකක් දාගත්තාම වෙන්නේ ඒ මහා පාර අයිනෙන්ම ඔයාටම වෙන්ගුණු රහසිගත උමං මාර්ගයක් ටනල් හැදෙන එකයි. දැන් ඔයා ඒ උමග ඇතුළෙන් යන නිසා පිට ඉන්න කාටවත් ඔයා මොනවද කරන්නේ කියලා පේනේ නැහැ. VPN එකක් වැඩ කරන්නේ කොහොමද? Encryption සංකේතනය. ඔයාගේ ෆෝන් එකෙන් පිටවන දත්ත VPN එක හරහා යද්දී කේත අකුරු බවට පත්වෙනවා. කවුරු හරි ඒ දත්ත මැදින් ගත්තත් කියවන්න බැහැ. IP hiding ලිපිනේ සැගවීම. ඔයා ඉන්නේ ලංකාවේ වුණත් VPN එක හරහා ඔයාට ඇමරිකාවේ හෝ සිංගප්පූරුවේ IP ඇඩ්‍රස් එකක් ගන්න පුළුවන්. එතකොට වෙබ් අඩවි හිතන්නේ ඔයා ඉන්නේ ඒ රටේ කියලා. VPN පාවිච්චි කරන ප්‍රධාන හේතු privacy. පොදු Wi-Fi, bus stand, library, cafe පාවිච්චි කරද්දී hackers ලගෙන් බේරෙන්න. bypassing restrictions. රජයෙන් හෝ ආයතනයකින් බ්ලොක් කරපු වෙබ් අඩවිවලට යන්න. streaming. ලංකාවට නැති Netflix movies හෝ YouTube videos බලන්න. gaming ping එක අඩු කරගන්න හෝ වෙනත් country servers වල play කරන්න. මෙන්න මේකයි වැදගත්ම දේ. ගොඩක් අය free VPN පාවිච්චි කරනවා. මතක තියාගන්න කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඔයා සල්ලි ගෙවෙන්නේ නැත්නම් VPN සමාගම කරන ඔයා ඉන්ටර්නෙට් එකේ කරන දේවල් browsing history වෙළඳ දෙන්දීම් සමාගම් වලට විකුණන එකයි. ඒ නිසා පුළුවන් තරම් විශ්වාසවන්ත හෝ paid VPN එකක් පාවිච්චි කරන්න උත්සාහ කරන්න. ඉතින් දැන් ඔයා දන්නවා VPN එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයා දැනට පාවිච්චි කරන VPN එක මොකක්ද? ඒක ගැන පල්ලෙහායින් කොමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් ටෙක් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. මම යාසිරු. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.